welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මට ස්පෙෂල් දවසක්. අද නෙමෙයි හෙට. ඉතින් ඒ ස්පෙෂල් ඩේ එක වෙනුවෙන් අද අපි පොඩි ගමනක් යනවා. යන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. මම දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 8:00යි. දැන් අවශ්‍යකම් දාගන්න ඕනි. මම ලෑස්ති වෙලා ඉතින් මම අවශ්‍යයක් දාගෙන ඇවිල්ලා ඉක්මනටම ඩ්‍රෙස් කරගත්තා. මොකද අපිට යන්න පරක්කු වෙන හින්දා අපි උදේ 10ට තමයි පිටත් වෙන්න හිතන් හිටියේ. හැබැයි අපිට යන්න පුළුවන් උනේ 11:00 වගේ තමයි ගෙදරින් පිටත් වෙන්න පුළුවන් උනේ. 11:00 වෙද්දී අපි ගෙදරින් පිටත් වුණා. අනේ පා අනේ ගන්න. අපි දැන් කාලේ ඉවරයි. දැන් යනවා අපේ එක්සාම් යනවා පිටත් වෙන්න. කමෙන්ට් වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් බලමු. ඔය ඉන්නේ ලස්සනට. ඉතින් අපි මුලින්ම ආවේ ගෝල් සිටි සෙන්ටර් එකට. අපි හිතන් ආවේ shopping කරනවා කියලා. හැබැයි ඉතින් අපිට එතන ගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි shop හැම එකේම ඇවිදලා බලලා ගන්න දෙයක් තිබුණ නැති හින්දා අපි ආයෙ යන්න පිටත් වුණා. අපි ඊළඟට ගියේ ජංගල් බීච් එකට. ඒ වෙලාවේ නම් ගොඩක් කවුව සැරයි. මම හිතන් හිටියේ ජංගල් බීච් එක ලස්සනයි කියලා. මම දන්නේ මගේ මතේ. හැබැයි මට ජංගල් බීච් එක ලස්සන නැහැ. අපි එතෙන්ට වැඩිය කැමති වුණේ නැහැ. අපි ගිහිල්ලා විනාඩි 5ක් වගේ එතන ඉඳලා ආපස්සට ආයෙ එන්න පිටත් වුණා. දැන් ඒ කියන්නේ ඒක නෙමෙයි. දැන් සුදුදෙන් තනියෙන්නේ. මම තනියෙන් කියන්නේ. ඒක ගැන අවුවයි යන. අපි ආපු ටයිම් එක හරියන්නේ නැහැ. දකින හිමිවන හිනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හින හිනනෙත් නුඹේ
වගේමයි හිතුණා. අපි ඊට පස්සේ ආවේ හික්කඩුවේ බීච් එකට. අපි හිතන් ආවේ නාන්න. හැබැයි ඒ ටයිම් එක ගොඩාක් රස්නේ